අයිබෝන් සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට ඊයේ ILT තරඟාවලියට අදාළ තවත් තරඟයක් විදිහට සාජා වොරියර්ස් කණ්ඩායම සහ ගල්ෆ් කණ්ඩායම අතර තරඟයක් පැවැත්වුණා. ඒ වගේම 2025 19 15 ආසියානු කුසලාන් තරඟාවලියට අදාළ තොරතුරු මේ වනිට ආසියානු ක්‍රිකට් කවුන්සිල විසින් නිල වශයෙන් නිකුත් කර තිබෙන අවස්ථාවක පැතුම් නිස්සංක 2026 IPL තරඟාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම ගැනද මේ වන විට ඉන්දියානු මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. ඉතින් මෙම සියලුම තොරතුරු දැනගන්න අපේ වීඩියෝ එක අවසන් වෙනකම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. අපි මුලින්ම බලමු ඊයේ ILT තරඟාවලියට අදාළව පැවති සාජා වොරියර්ස් කණ්ඩායම සහ ගල්ෆ් කණ්ඩායම අතර තරඟයේ ප්‍රතිඵලය කුමන ආකාරයට සඳහන් වුණේ කියලා. ඒ අනුව මුලින්ම පන්දුර පහර දුන් සාජා වොරියර්ස් කණ්ඩායම ලකුණු 157ක් ලබා ගැනීමට සමත් වුණේ කණ්ඩායමේ කඩලු 6ක් දැවි යමින් ඒ ගල්ෆ් කණ්ඩායමට ලකුණු 158ක ඉලක්කයක් ලබා දෙමින්. ඒ අනුව ගල්ෆ් කණ්ඩායම පන්දු අර 19 පන්දු 4ක් තුල්දී මෙම ඉලක්කය හඹා යාමට සමත් වුණේ කණ්ඩායමේ කඩලු 4ක් පමණක් දැවි යමින් ලකුණු 158 ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් ඊයේ දිනේදී පැතුම් නිස්සංකට තරගයේ ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාවක් උදා වුණේ නැහැ. මොකද මීට පෙර තරගෙදී ඇති වූ ආබාධ තත්ත්වයේ හේතුවෙන් ඊයේ දිනේදී ඔහුව විවේක ගැනීමට තීරණය කර තිබීම හේතුවෙන්. ඒ වගේම හෙට දිනේ සිට ආරම්භ වන 2025 19 15 ආසියානු කුසලාන තරඟාවලිය අදාළ කාණ්ඩයන් මේවට නිල වශයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරබ් එමිරාත් රාජ්‍ය සහ මැලේසියා කණ්ඩායම තරඟවා තිබී B කාණ්ඩයේ යටතේ බංගලාදේශයේ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානයේ සහ නේපාලයේ යන කණ්ඩායම් තරඟ වැදීමට නියමිත වී තිබෙනවා. ඒ වගේම මේ වන විට තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා 19 15 නිල සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉතින් මේ දේවල් මේ ආකාරයට සිදු වෙද්දී මේ වන විට ලෝකවාසී සියලුම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මග බලා සිටින තරඟාවලියක් බවට පත් වී තිබෙන 2026 IPL තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසි මේ මාස 16 වෙනිදා ආරම්භ වීමට නියමිත වී තිබෙනවා. ඉතින් මේ අතරින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ වැඩි බලාපොරොත්තුවක් තබාගත් ක්‍රීඩකයෙකු බවට පත් වී තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සම්බන්ධයෙන්. ඉතින් මේ වනට පැතුම් නිස්සංකද ක්‍රීඩක වෙන්දේසි සඳහා ඉදිරිපත් වී තිබෙන්නේ ඉන්දියානු රුපියල් කෝටි 0.75ක මූලික ලන්සුවක් යටතේ. ඒ අනුව ඊයේ දිනේදී ඉන්දියා මාධ්‍ය තොරතුරු වාර්තා කළ ආකාරයට පැතුම් නිස්සංකව ඉන්දියානු රුපියල් කෝටි 15කට වඩා වැඩි මුදලකට අලෙවිවීමට නියමිත බවට තොරතුරු සඳහන් වෙනවා. ඒ වගේම චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමෙන් ඔහුව ලබා ගැනීමට දැඩි උනන්දුවකින් පසු වන බවටද මෙම ක්‍රීඩා මාධ්‍ය සහ ඉන්දියා මාධ්‍ය තොරතුරු සඳහන් කර තිබුණා. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විදිහට පැතුම් නිස්සංක කුමන කණ්ඩායමක් කිසිම මිලදී ගනිද? ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් ඉදිරියට දාගෙන යන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ මෙවැනි උණුසුම් තොරතුරු සමගින් රැඳෙන්න අපේ නාලිකාවත් එක්ක අලුත්ම ක්‍රීඩා තොරතුරක් සමගින් අපි නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී සුබ දවසක්.